අපේ රටේ අසිරිය තුලින් මට අද හිතුණා ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් කරන්න. ඉතින් මම ආවා යාපනයේ ප්‍රදේශයට. මම දැන් මේ ඉන්නේ යාපනයේ ප්‍රදේශයේ කකුලුව නිෂ්පාදනය කරන ස්ථානයක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මුහුදු කකුලුව ඒ වගේම කළුපු කකුලුව ගෙනල්ලා මෙයාලා තම්බනවා. තම්බලා මේවා මද පවන වේලලා පැකට් කරලා පිට රටවල් වලට යවනවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් අපි දන්නවා කකුලුව කියන්නේ ඊටම රසබර ආහාර වේලක්. ඒ වගේම මේ කකුලුව ලංකාවේ ගත්තොත් කිලෝ එකක් රුපියල් 2500ක් 3000ක් වගේ මිලකට තමයි අලෙවි වෙන්නේ. නමුත් මෙයාලා මේ කරන නිෂ්පාදනය වෙනත් රටවල් වලට යනකොට ඇත්තෙන්ම ලොකු මිලකට තමයි අලෙවි වෙන්නේ. ඒ වගේම මෙයාලා මේ කරන ව්‍යාපාරයෙන් අපේ රටට විදේශ විනිමයකින් ඇත්තෙන්ම ගොඩක් ලැබෙන ව්‍යාපාරයක්. මෙයාලා කියන විදිහට කකුලුව වර්ග දෙකක් ඉන්නවලු. එකක් තමයි කළු පාට කකුලුව. ඒ කළු පාට කකුලුව නම් පන පිටින්ම වෙනත් රටවල් වලට යවන්න ඕන කියලා කියනවා. ඒත් දැනට මම මේ ඔයාලට පෙන්නන කකුලුව වර්ගය නම් මේවා තම්බලා මේ වගේ දැල්ලුඩ මත පවනේ වේලලා පැකට් කරලා තමයි මෙයාලා පිට රටවල් වලට යවන්නේ. ඉතින් මේ කකුලුව කියන්නේ අපේ රටට විදේශ විනිමය ගේන තවත් එක් ව්‍යාපාරයක්. ඒ වගේම මේ කකුළු ව්‍යාපාරය ඇත්තටම තියෙන්නේ යාපනය, මන්නාරම, මුලංකාවිල් වගේ ප්‍රදේශවල. ඉතින් මටත් අද හිතුණා ඔයාලට මේ කකුළු නිෂ්පාදනය පිළිබඳව වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඇත්තම වටිනවා නම් වැදගත් කියලා හිතනවා නම් අපේ රටේ අසිරිය channel එකත් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒකත් comment කරන්න. අපි ඉදිරියේදීත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙනවා. හැමෝටම සුබ දවසක්.